Easy Japanese with Hero YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලව සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ O level, A level ජපන් භාෂාව හදාරන ගොඩක් දෙනෙක් පටල ගන්න. ඒ වගේම අමාරුයි කියන මේ දෙබස් ආශ්‍රිත ප්‍රශ්න කොහොමද ලේසියෙන්ම ගොඩ දාගන්නේ කියලා. මෙහිදී ඔයාලා දෙබස් ආශ්‍රිත ප්‍රශ්නයක් කරන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි දෙබස හොඳින් කියවන්න ඕන. ඒ කියන්නේ ඔයාලට ලැබෙන දෙබසේ හිස්තැන් කොච්චර තිබුණත් දෙබස මුල ඉඳලා අග දක්වා ඉතාමත් අවබෝධයෙන් යුතුව කියවන්න ඕන. ඊට පස්සේ දෙබස නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්න ඕන. ඊට පස්සේ මේ දෙබස නිර්මාණය වෙලා තියෙන්නේ අතීත කාලෙන්ද වර්තමාන කාලෙන්ද අනාගත කාලෙන්ද කියලා හඳුනා ගන්න ඕනි. අවසානයේ හිස්තැන පුරවන්න කලින් හිස්තැනට උඩ සහ පහළ තියෙන වාක්‍ය කියවන්න ඕන. ඊට පස්සේ තමයි හිස්තැන සඳහා ගැලපෙන වඩාත් සුදුසුම පිළිතුර අපි තෝරාගත යුත්තේ. අද කියලා දෙන්නේ ඉතාමත් සරල දෙබස් ටිකක්. මේ දෙබස් විශේෂයෙන්ම O level ජපන් භාෂාව හදාරන සිසුන්ට වැදගත් වෙනවා. එහෙනම් දැන් යමු අපි අපේ පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ A සහ B කියලා පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. මේ A කියන පුද්ගලයා තැන අපිට හිස්තැනක් දීලා දෙනවා. එහෙනම් අපි බලමු මේ B කියන පුද්ගලයා මොන වගේ දෙයක්ද කියලා තියෙන්නේ කියලා. ජා කොන්දෝ ඉෂ්‍යොනි තබෙමෂෝකා. ජා කියන්නේ එහෙනම් කොන්දෝ ඉෂ්‍යොනි තබෙමෂෝකා. ඊළඟ සැරේ එකට කමුද කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවා මෙයා කියලා තියෙන දේ අනුව බැලුවම හිස්තැනට එන්නේ මොකක් හරි ආහාරයක් සම්බන්ධ දෙයක් ගැන කියලා. එහෙනම් අපි දැන් බලමු අපිට දීලා තියෙන උත්තර තුන මොනවද කියලා. පළවෙනි උත්තරේ තියෙනවා සුකියාකිවෝ තබෙමෂ්ටකා. ඒ කියන්නේ සුකියාකි කෑවද? දෙවෙනි පිළිතුර තියෙනවා සුකියාකිවෝ තබෙතේ මිතයි දෙස්. ඒ කියන්නේ සුකියාකි කාලා බලන්න ඕනි. තුන්වෙනි පිළිතුර තියෙනවා සුකියාකිවෝ තබෙමෂෝ. ඒ කියන්නේ සුකියාකි කමු කියලා. දැන් ඔයාලට මේ පළවෙනි උත්තරය ලේසියෙන්ම ඉවත් කරන්න පුළුවන්. ඒ මොකද මෙතන B කියන කෙනා උත්තර දීලා තියෙන්නේ වර්තමානයෙන් නිසා. පළවෙනි උත්තරය අයින් කරන්න හේතුව තමයි පළවෙනි උත්තරේ තියෙන්නේ අතීත කාලයෙන් නිසා. දෙවෙනි උත්තරය බලන්න. සුකියාකිවෝ තබෙතේ මිතයි දෙස්. ඒ කියන්නේ සුකියාකි කාලා බලන්න ඕනි. ඔයාලට මෙතන උත්තර දිහා බැලුවම තේරෙනවා හිස්තැනට එන්න ඕන දෙවෙනි උත්තරය කියලා. ඒ මොකද මෙයා කියන්නේ සුකියාකි කියන කෑම කාලා බලන්න ඕනි. එහෙම නැත්නම් try කරලා බලන්න ඕනි කියලා. ඒ නිසා තමයි B කියන කෙනා උත්තරයක් දෙන්නේ එහෙනම් ඊළඟ පාර එකට කමු කියලා. අපි එහෙනම් තුන්වෙනි පිළිතුරත් අතහැරලා දානවා. ඒ නිසා නිවැරදි පිළිතුර ලෙස අපි දෙවෙනි පිළිතුර තෝරා ගන්නවා. දැන් යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙත් A සහ B කියලා පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. A කියන පුද්ගලයා කසුන් කුන් කසුන් මහතා කියලා අපිට හිස්තැනක් දීලා තියෙනවා. B කියන පුද්ගලයා පිළිතුරක් දීලා තියෙනවා සොබතෝ සුන්දෙයිමස්. ඒ කියන්නේ ආච්චි සමග ජීවත් වෙනවා කියලා. පළවෙනි උත්තරය තමයි දොකොනි සුන්දෙයිමස්. ඒ කියන්නේ කොහෙද ජීවත් වෙන්නේ? ඔයාලා දැක්ක ගමන් ටක් ගාලා නිවැරදි උත්තරය කියලා තෝරන්නේ මෙන්න මේ උත්තරය. අපිට මේ උත්තරය තෝරන්න බැරි හේතුව තමයි B කියන කෙනා උත්තරය දීලා තියෙන්නේ ආච්චි සමග ජීවත් වෙනවා කියලා. එහෙනම් මෙතන අහන්න ඕනි කසුන් ඔයා කාත් එක්කද ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා තමයි B කියන කෙනා ආච්චි සමග ජීවත් වෙනවා කියලා පිළිතුරක් දීලා තියෙන්නේ. අපි දැන් බලමු දෙවැනි පිළිතුර. දරෙතෝ සුන්දෙයිමස්. අන්න ඒ කියන්නේ මොකද? කවුරු සමගද ජීවත් වෙන්නේ කියලා. එහෙනම් අපිට නිවැරදි පිළිතුර ලෙස තෝරා ගන්න වෙන්නේ දෙවැනි පිළිතුර. අපි තුන්වෙනි පිළිතුර එහෙනම් බලන්න ඕනේ නැහැ. මොකද ඒක වැරදි කියලා කොහොමද ඔයාලා දන්නවා? දරෙගා සුන්දෙයිමස් එක මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ A කියන පුද්ගලයා හරුකො-චන් හෙයානි පසකොන්ගා අරිමස්කා. ඒ කියන්නේ හරුකෝ කාමරේ කම්පියුටරයක් තියෙනවද? එහෙනම් මේ B කියන කෙනා උත්තරයක් දෙන්න ඕන
නැහැ කියලා හරි ඔව් කියලා හරි. පළවෙනි උත්තරේ තියෙනවා ඒ අරිමස් නැහැ තියෙනවා. ඒ උත්තරය ගැලපෙන්නේ නැහැනේ. දෙවෙනි පිළිතුර තමයි ඒ පසකොන්දෙස් නැහැ කම්පියුටරයක් වේ. මේ වගේ උත්තරයක් අපිට මෙතෙන්ට කොහෙත්ම ගන්න බෑ. තුන්වෙනි පිළිතුර තමයි ඒ අරිමසෙන්. ඒ කියන්නේ මොකද්ද? නැහැ නැහැනේ. නැහැ කම්පියුටරයක් නැහැ කියලා අර්ථයක් තමයි මෙතෙන්ට එන්නේ. ඒ නිසා අපිට නිවැරදි පිළිතුර විදියට තුන්වෙනි පිළිතුර තෝරන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ ඒ කියන පුද්ගලයා අනිමෙවෝ කියලා හිස්තැනක් දීලා තියෙනවා. B කියන කෙනා උත්තරයක් දීලා තියෙනවා ඒ අරිමසෙන්. ඒ කියන්නේ නැහැ කියලා අර්ථයක් තමයි මෙතන තියෙන්නේ. පළවෙනි උත්තරේ තියෙන්නේ මිරු කොතක අරිමස්ක. ඒ කියන්නේ බලලා තියෙනවද කියලා වගේ අර්ථයක් තමයි මෙතන ඉන්නේ. දෙවෙනි පිළිතුර තියෙනවා මිතෙමෝ ඊදෙස්කා. ඒ කියන්නේ බැලුවට කමක් නැද්ද? ඒ උත්තරේ නම් මෙතන ගැලපෙන්නේ නැහැ කියලා කොහොමද තේරෙනවා? මොකද උත්තරේ දීලා තියෙන්නේ නැහැ කියලා එකක්නේ. එතකොට බැලුවට කමක් නැද්ද කියලා හැම නැහැ කියලා වගේ උත්තරයක් එතන කොහොමද ගැලපෙන්නේ නැහැ. තුන්වෙනි පිළිතුර තියෙනවා මිමසෙන්කා. මේ තමයි කෙනෙකුට ආරාධනාවක් කරන්න භාවිතා කරන විදිය. එතකොට මෙතන අපිට පිළිතුර විදියට තියෙන්නේ නැහැ කියලානේ. එතකොට මිමසෙන්ක කියලා ඇහුවම මෙතන උත්තරේ එන්න ඕනේ එක්ක මිමෂෝ කියලා. ඒ නිසා අපිට මේ උත්තරය අයින් කරන්න පුළුවන්. එහෙනම් නිවැරදි පිළිතුර විදියට තෝරා ගන්න වෙන්නේ පළවෙනි පිළිතුර මිරුකොතග අරිමස්කා. B කෙනෙක් කියනවා ඒ අරිමසෙන්. මෙතනදී මේ ගොඩක් අය kanji දැක්ක ගමන් කියවන්න බය හිතෙනවා. ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලට 10 සහ 11 ශ්‍රේණි දෙකේදී උගන්වන්න තියෙන kanji. ඒ කියන්නේ ඉගෙන ගන්න තියෙන kanji බොහෝ අවස්ථාවලදී මේවට යොදනවා. ඒ නිසා kanji පිළිබඳත් පොඩ්ඩක් අවධානය තියාගන්න ඕන. පස්වෙනි ප්‍රශ්නය ඒ කියන කෙනා කියලා දෙනවා ඉෂොනි මිමසෙන්ක. මම ඔයාලට කලින් ප්‍රශ්නේදී කියලා දුන්නා ආරාධනාවක් කරද්දී මේ විදිහට තමයි වාක්‍යය අවසන් කරන්න කියලා. ඒ කියන්නේ එකට බලමුද නේ බලන්න යනවද කියලා වගේ අර්ථයක් අපිට මෙතන ගන්න පුළුවන්. B කියන තැනට එන උත්තරේ තමයි අපි දැන් තෝරන්න ඕන. පළවෙනි උත්තරේ තියෙනවා අරිගතෝ ගොසයිමස්. ඒ කියන්නේ ස්තුති. ඒ වගේ ආරාධනාවක් කරාම ස්තුතියි කියලා කියන්නේ නැහැ. ඊළඟට දෙවෙනි උත්තරේ දෙනවා හයි මිමසෙන්. එතනදී ඔව් බලන්නේ නැහැ කියලා වගේ උත්තරයක් ගන්න පුළුවන්. මේ උත්තරේ ගැලපෙන්නේ නැහැ මොකද බලමුද කියලා අහලා තියෙනවා. උත්තරේ විදිහට ඔව් බලන්නේ නැහැ කියලා කියන්නේ නැහැනේ. තුන්වෙනි පිළිතුර තියෙනවා ඊදෙස්නේ මිමෂෝ. හොඳයිනේ බලමු. එහෙනම් උත්තරේ මොකද්ද? තුන්වෙනි පිළිතුර. මේ තමයි ආරාධනාවක් පිළිගන්න විදිය. අපිට මේ ආරාධනා ප්‍රතික්ෂේප කරනවා නම් චොත්තෝ ඒ කියන්නේ පොඩ්ඩක් අන්නේ වචනේ දාලා වාක්‍ය අවසන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට නිච්චෝබිවා චොත්තෝ ඉරිදා චුට්ටක්. ඒ කියන්නේ අකමැති කියලා තමයි ප්‍රකාශ කරන්නේ. අපි දැන් යමු 6 වෙනි ප්‍රශ්නෙට. A සහ B කියලා පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. A කියන පුද්ගලයා තැන අපිට හිස්තනක් දීලා තියෙනවා. B කියන පුද්ගලයා හයි ඊ දෙස්සෝ ඔව් හොඳයි කියලා පිළිතුරක් දීලා තියෙනවා. අපි දැන් බලමු අපිට දීලා තියෙන උත්තර තුන මොනවද කියලා. පළවෙනි උත්තරය තමයි මන්ගවෝ කරිතෙමෝයි දෙස්කා. මෙතනදී කරිතෙමෝ කියන තැන ඩික්ෂනරි ෆෝම් එක තමයි කරිරු. ඒ කියන්නේ ණයට ගන්නවා. එතකොට මෙතන තේරුම තමයි මන්ගවෝ කරිතෙමෝයි දෙස්කා සංගරාවක් ණයට ගත්තට කමක් නැද්ද? දෙවෙනි පිළිතුර මන්ගවෝ හොෂි දෙස්කා. ඒ කියන්නේ සංගරාවක් අවශ්‍යද? තුන්වෙනි පිළිතුර තමයි මන්ගවෝ කරිතයි දෙස්කා. ඒ කියන්නේ සංගරාවක් ණයට ඕනිද කියලා තමයි අහන්නේ. ඒ අනුව අපිට මේ තියෙන උත්තර තුන අනුව වඩාත් නිවැරදි පිළිතුර ලෙස ගන්න වෙන්නේ දෙවැනි පිළිතුර මන්ගවෝ හොෂි දෙස්කා. ඒ කියන්නේ සංගරාවක් අවශ්‍යද? පිළිතුර දෙනවා ඔව් හොඳයි. අපි දැන් 7 වෙනි ප්‍රශ්නෙට යමු. 7 වෙනි ප්‍රශ්නේ ඒ කියන පුද්ගලයා සෙනුදිසන්වා යසුමිනි නනියෝෂිමස්කා. සෙනුදී නිවාඩුවට මොනවා කරනවද? එතකොට මෙයා අහලා තියෙන්නේ වර්තමාන කාලෙන් තමයි ප්‍රශ්නේ. එහෙනම් පිළිතුර දෙන්නත් ඕන වර්තමාන කාලෙන්මයි. පළවෙනි පිළිතුර තියෙනවා
උමියේ ඉකිමෂ්තා. ඒ කියන්නේ මුහුදට ගියා. එතකොට මේක තියෙන්නේ අතීත කාල පිළිතුරක් නිසා අපිට උත්තරය අයින් කරන්න පුළුවන්. දෙවෙනි පිළිතුර තියෙනවා තෙරෙබි ගේම් වෝ ෂිතයි දෙස්. ඒ කියන්නේ ටීවී ගේම් කරන්න ඕනි නේ. ඒ කියන්නේ ප්ලේ කරන්න ඕනි කියලා වගේ අදහසක් තමයි කියන්නේ. ඒක ටිකක් ගැලපෙන්නේ නැහැ. ඊළඟ පිළිතුර විදියට තියෙනවා තොමොදාචිතෝ බඩමින්ටන් වශිමස්. ඒ කියන්නේ යාළුවා සමග බැඩ්මින්ටන් ප්ලේ කරනවා කියලා තමයි කියන්නේ. එහෙනම් අපිට මේ උත්තර තුන දිහා බැලුවම වඩාත්ම නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර තොමොදාචිතෝ බඩමින්ටන් වශිමස්. ඒ කියන්නේ යාළුවා සමග බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා කියලා තියෙන පිළිතුර. අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. මේක ටිකක් දිග දෙබසක්. ඔයාලා මේ වගේ දිග දෙබසක් දැක ගමන් බය වෙන්න එපා. ඒක කියවන්න. මොකද මේ වගේ දෙබස් දිගට තිබ්බට ලේසියෙන් උත්තරේ හොයාගන්න පුළුවන් තැනක් අපිට තියෙනවා. අපි මේ දෙබස කියවලා බලමු. ඒ කියන කෙනා කියනවා කසුන් සන්වා ජු 7යි දෙස්නි. කසුන් මහතා දැන් කසුන් අවුරුදු 18යි නේ. B කියන කෙනා උත්තර දෙනවා හයි. ඒ කියන්නේ ඔව්. ඊළඟ නැවතත් ඒ කියන කෙනා අහනවා කසුන් සන්නෝ ඔජීසන්වා නන්සයි දෙස්කා. කසුන් සීයාගේ වයස කීයද? B කියන කෙනා කියනවා ඔජීසන් දෙස්කා සීයාගේද හිස්තනක් දීලා දෙස් වේ කියලා අවසන් කරලා තියෙනවා. නැවතත් ඒ කියන කෙනා කියලා දෙනවා සෝ දෙස්කා එහෙමද? දැන් අපි බලමු උත්තර තුන. පළවෙනි උත්තරේ තියෙනවා යොන්ජුසයි. දෙවෙනි උත්තරේ තියෙනවා හචිජු නිසයි. තුන්වෙනි පිළිතුර තියෙනවා නිජු යොන්සයි. මෙතන උත්තරේ හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඔජීසන් කියන්නේ වයසක කෙනෙක්. සාමාන්‍යයෙන් වයසක පුද්ගලයෙක්ගේ වයස අවුරුදු 60ට වඩා වැඩි. එහෙනම් මෙතන තියෙන උත්තර තුන අනුව අපිට වඩා නිවැරදි පිළිතුර විදියට ගන්න වෙන්නේ දෙවෙනි පිළිතුර නේද? ඒ මොකද? හචිජු නිසයි දෙස්. ඒ කියන්නේ අවුරුදු 82යි. අපි දැන් 9 වෙනි ප්‍රශ්නයට යමු. ඒ කියන පුද්ගලයා කියලා තියෙනවා ෆුයිමිසන් කියෝදයිගා ඉමස්කා. ඒ කියන්නේ ෆුයිමි සහෝදරයෝ ඉන්නවද? B කියන කෙනා තැන තමයි හිස් තැන දීලා තියෙන්නේ. අපි දැන් පිළිතුරු තුන බලමු. පළවෙනි පිළිතුර තියෙනවා හයි සොෆුතෝ සොබෝගා ඉමස්. ඒ කියන්නේ මොකද? ඔව් සියා සහ ආච්චි ඉන්නවා. අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ සහෝදරයෝ ඉන්නවද කියලා. සහෝදරයෝ ඉන්නවද කිව්වම සියා සහ ආච්චි ඉන්නවා කියලා උත්තරයක් දෙන්න බැහැනේ. දෙවෙනි පිළිතුර තියෙනවා ඒ අනිතෝ ඔතෝතෝගා ඉමස්. නැහැ අයියා සහ මල්ලි ඉන්නවා. නැහැ අයියා සහ මල්ලි ඉන්නවා කියලා උත්තරයක් ගන්න බෑ. හයි අනිතෝ ඔතෝතෝගා ඉමස් කියලා තිබ්බනම් පිළිතුර විදියට ගන්න පුළුවන්. එහෙනම් අපි යමු තුන්වෙනි උත්තරය ඉමසෙන් වතශිවා හිතොරික්කෝ දෙස්. ඒ කියන්නේ නැහැ මම තනියම වේ. ඒ කියන්නේ මම තනියම තමයි ඉන්නේ කියලා තමයි උත්තරේ දීලා තියෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර ඉමසෙන් වතශිවා හිතොරික්කෝ දෙස් කියන පිළිතුර. දැන් 10 වෙනි ප්‍රශ්නෙට යමු. ඒ කියන කෙනා අහලා දෙනවා දොයෝබි ඉෂ්ෂොනි කයිමොනෝව ශිමසෙන්කා. මෙතන තියෙන්නේ ආරාධනා කිරීමක්. සෙනසුරාදා එකට shopping කරමුද නේ? shopping කරන්න යමුද? B කියන කෙනා පිළිතුරක් දීලා දෙනවා ඊ දෙස්නේ කියලා හිස්තනක් තියෙනවා. මෙතනදී ඊ දෙස්නේ හොඳයිනේ. මේක තමයි අපිට උත්තරය හොයාගන්න තියෙන හින්ට් එක. ඊ දෙස්නේ හොඳයිනේ කියලා තියෙන්නේ. එහෙනම් හිස්තැනට එන්න ඕන ආරාධනාව පිළිගන්න උත්තරයක්. පළවෙනි පිළිතුර තියෙනවා සෝ ශිමෂෝ. දෙවෙනි පිළිතුර තියෙනවා සෝ ශිමසෙන්. තුන්වෙනි පිළිතුර සෝ ශිමෂ්තා. දැන් ඔයාලට මෙතන උත්තරේ හොයාගන්න අමාරු නම් මේ ඊ දෙස්නේ කියන එකත් එක්ක මේ සෝ ශිමෂෝ සෝ ශිමසෙන් සෝ ශිමෂ්තා කියන එක දාලා බලන්න. දැන් අපි එහෙම දාලා බලමු. පළවෙනි එක ඊ දෙස්නේ සෝ ශිමෂෝ හොඳයිනේ එහෙම කරමු. දෙවෙනි උත්තරේ තියෙනවා
ඊ දෙස්නේ සෝෂිමසෙන්. හොඳයිනේ. එහෙම කරන්නේ නැහැ. එතකොට යාට තේරෙනවා මේ උත්තරේ නම් ගැලපෙන්නේ නැහැ කියලා. තුන්වෙනි උත්තරේ දාලා බැලුවම ඊ දෙස්නේ සෝෂිමෂ්ඨ. හොඳයිනේ. එහෙම කළා. එහෙම කළා. අතීත කාලෙන් නේද තියෙන්නේ. මෙතෙන්ට අතීත කාලෙන් වාක්‍යයක් සම්බන්ධ කරන්න බෑ. මොකද අපෙන් අහලා තියෙන්නේ වර්තමාන කාලෙන්. එහෙනම් අපි පිළිතුර දෙන්නත් ඕන වර්තමාන කාලෙන්. එහෙනම් වඩාත් නිවැරදිම පිළිතුර පළවෙනි පිළිතුර සෝ ශිමෂෝ. දැන් 11 වෙනි ප්‍රශ්නට යමු. ඒ කියනගෙන ඉසුරු සන් නනිගා හොෂී දෙස්කා. ඉසුරු මහතා මොනව අවශ්‍යද? B කියනගෙන තැන තමයි හිස් තැන තියෙන්නේ. එහෙනම් අපි දැන් බලමු හිස් තැන සඳහා එන නිවැරදි පිළිතුර. පළවෙනි පිළිතුර තියෙනවා බොකුවා නොයිගුරුම සුකිදෙස්. මම ටෙඩි බේක්ට කැමති. දැන් මොනව අවශ්‍යද කියලා හැවම කැමති දෙයක් ගැන කියන්න බැහැනේ. දෙවෙනි පිළිතුර තියෙනවා බොකුවා සෙන්සෙයිනි නරිතයි දෙස්. මට ගුරුවරයෙක් වෙන්න ඕනි. මේ පිළිතුර ගන්නත් බැහැ. එහෙනම් අපි මේ පිළිතුරත් අයින් කරනවා. තුන්වෙනි පිළිතුර තියෙනවා බොකුවා කේයිතයි දෙන්වගා හොෂී දෙස්. මට ජංගම දුරකථනයක් අවශ්‍යයි. මෙතනදී අපිට තුන්වෙනි පිළිතුර තමයි වඩාත් නිවැරදිම පිළිතුර විදියට ගන්න වෙන්නේ. ඒකට හේතුව තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ නනිගා හොෂී දෙස්කා. මොනවා අවශ්‍යද කියලානේ. එහෙනම් මෙන්න මේ හොෂී දෙස්කා කියන එක තමයි අපිට උත්තරය හොයාගන්න තියෙන හින්ට් එක. හොෂී දෙස්කා අවශ්‍යද කියලා ඇහුවම පිළිතුර දෙන්නත් ඕන අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි අපි තුන්වෙනි පිළිතුර තේරුවේ. 12 වෙනි ප්‍රශ්නය ඒ කියනගෙන කොහරුචන් කොහරු හිස්තනක් දීලා තියෙනවා. B කියනගෙන පිළිතුරක් දීලා තියෙනවා නිහොන්ගෝගා සුකිදෙස්. ඒ කියන්නේ ජපන් භාෂාවට කැමති. එහෙනම් මෙතන හිස්තැනට එන්න ඕනේ ඔයා කැමති භාෂාව මොකක්ද කියන එක. එහෙනම් අපි බලමු අපිට දීලා තියෙන උත්තර තුන අතරේ ඒ වගේ උත්තරයක් තියෙයිද කියලා. පළවෙනි උත්තරය දොන්න දෝබුත්සුගා සුකිදෙස්කා. මොන වගේ සතෙක්ට කැමතිද? දෙවෙනි පිළිතුර තියෙනවා දොන්න කමකුගා සුකිදෙස්කා. මොන වගේ විෂයකට කැමතිද? තුන්වෙනි පිළිතුර තියෙනවා දොන්න තබෙමොනෝගා සුකිදෙස්කා. මොන වගේ ආහාරයකට කැමතිද? එහෙනම් මම කිව්වා වගේ උත්තරයක් මේ පිළිතුර තුන අතරේ තියෙනවා. ඒ උත්තරය තමයි දෙවැනි පිළිතුර විදියට තියෙන දොන්න කමකුගා සුකිදෙස්කා. 13 වෙනි ප්‍රශ්නය. ඒකත් පොඩ්ඩක් දිග දෙබසක් තියෙනවා. අපි කියලා බලමු. ඒ කියනගෙන කියනවා රෙකිෂිවා නන්යෝබි දෙස්කා. ඉතිහාසය කවද්ද? B කියනගෙන උත්තරයක් දෙනවා කයෝබි දෙස්. කයෝබි කියන්නේ අඟහරුවාදා. ඒ කියනගෙන නැවතත් අහනවා කයෝබිනෝ කියලා හිස්තැනක් දීලා තියෙනවා. මෙන්න මේ හිස්තැන සඳහා එන පිළිතුර තමයි අපි දැන් හොයන්න ඕන. B කියනගෙන උත්තරයක් දීලා තිනවා ඊට පස්සේ ඉචිජි ජුප්පුන් කරා නිජි ජුප්පුන් මදේ දෙස්. ඒ කියන්නේ 1.10 සිට 2.10 දක්වා වේ කියලා. එහෙනම් අපි දැන් බලමු අපිට දීලා තියෙන උත්තර තුන මොනවද කියලා. පළවෙනි පිළිතුර විදියට තියෙනවා නංජි කරා නංජි මදේ දෙස්කා. ඒ කියන්නේ කීයේ සිට කීය දක්වාද? දෙවෙනි පිළිතුර තියෙනවා නංජි කන්වේ දෙස්කා. ඒ කියන්නේ කීවෙනි පීරියඩ් එකේද? තුන්වෙනි පිළිතුර තියෙනවා නංජිනි ඔකිමස්කා. ඒ කියන්නේ කීයට ඇහැරෙනවද? ඒ උත්තරේ නම් ගැලපෙන්නේ නැහැ කියලා ඔයාලට හොඳටම තේරෙනවා. දෙවෙනි පිළිතුර ගත්තම ඒකේ තියෙන්නේ කීවෙනි පීරියඩ් එකද කියලා. අපිට B කියන කෙනා දීපු උත්තරෙත් එක්ක බැලුවම B කියන කෙනා කියලා තියෙන්නේ 1.10 සිට 2.10 දක්වා කියලා. එහෙනම් ඒ උත්තරේ දිහා බැලුවම අපිට තේරෙන්න ඕන මේ ස්ථන සඳහා එන්නේ කීයේ සිට කීය දක්වාද කියලා වගේ පිළිතුරක්. ඒ අනුව අපිට නිවැරදි පිළිතුර ලෙස ගන්න වෙන්නේ පළවෙනි පිළිතුර නංජි කරා නංජි මදේ දෙස්කා. ඊට පස්සේ තමයි B කියන ගෙන උත්තරයක් දීලා තියෙන්නේ ඉචිජි ජුප්පුන් කරා නිජි ජුප්පුන් මදේ දෙස් කියලා. අද පාඩම මෙතනින් අවසන් වෙනවා. ඉක්මනින්ම දෙවෙනි කොටසෙන් මීට වඩා ටිකක් වෙනස් දෙබස් කිහිපයක් අරන් යමේ බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.